හයි ළමයි ඔයාලා හැමෝටම. ඉතින් මීඩියා පෙපෙක් ස්ට්‍රක්චර් කරන් ආවේ. ඉතින් මුලින් කියන්නේ මීඩියායි ජියෝග්‍රැෆි කරන ළමෙක් ඉන්නවා නම් ඒකට චුටි අවාසියක් තියෙනවා. එක ළඟ දවස්වල තමයි එක්සෑම් වැටෙන්නේ. ඉතින් ඒ අතර ගැප් එකක් නැහැ. ඉතින් ස්ට්‍රක්චර් ගැන කිව්වොත් මීඩියා වල සේරම පාඩම් වලින් තමයි MCQ එක ෆස්ට් පේපර් එක හැදෙන්නේ. ඒක MCQ 50ක් තියෙනවා. ලකුණු දෙක ගානේ ලකුණු 100ක් හම්බ වෙනවා. ඔයගොල්ලන්ට 12 වසරේදී පඩම් 6ක් තියෙනවා. 13 වසරේදී පඩම් 6ක් ඔක්කොම පඩම් 12ක් එක්ක තමයි මේ MCQ එක ඔයාලට දෙන්නේ. ඉතින් මම වගේ MCQ 50ක් හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ එසේ පේපර් එකට ගියොත් එසේ පේපර් එකේ ඔයගොල්ලන්ට ප්‍රශ්න 7ක් දෙනවා. ෆුල් රචනා පේපර්ස්. ෆුල් රචනා ප්‍රශ්න 7ක් තියෙනවා. ඒ 7න් අනිවාර්යයෙන්ම 5ක් කරන්න ඕන. ඒ ප්‍රශ්න 5ට එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ ප්‍රශ්න 5 ලකුණු 100ක් වෙනවා. එතකොට අර දෙය පේපර්ස් දෙකේම ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ දෙකේම ලකුණු 200න් බලලා තමයි ලකුණු දෙකට බෙදලා ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. ෆස්ට් එකේදී වගේම සෙකන්ඩ් එකේදීත් ගොඩක් වෙලාට ඔක්කොම පාඩම් ඇතුළත් වෙනවා. ගොඩක් වෙලාට මේ පේපර් එකේ ෆස්ට් පළවෙනි දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න ටික ඇත්තටම ටිකක් ලේසි කියලා අපිට කියන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාට හැදෙන්නේ බොහෝ දුරට 12 වසරෙන්. නමුත් ඉතුරු අන්තිම වෙදි ප්‍රශ්න ටිකක් ගැඹුරු කරලා තියෙනවා. හැබැයි මීඩියා වල ඇත්තටම ප්‍රායෝගික වෙන්න ඕන. තියරි තිබ්බට මදි. මොකද ඔයාලා ප්‍රැක්ටිකල් එක්සාම්පල් දාලා ලියන තරමට තමයි ඔයාලට මාක්ස් ස්කෝර් කරන්න පුළුවන්. සහ ඔයා වෙනස් විදියට ලියන්න පුළුවන්. හැබැයි පිටු ගානින් කවදාවත් ඔයාගේ පේපර් එකේ මාක්ස් ලිමිට් වෙන්නේ නැහැ. මොකද ඔයා ලියන දේ ඔයා සංක්ෂිප්තව ලිව්වත් ඒ ලියලා තින්නේ හරි ටික නම් ඔයාට ලකුණු අප් වෙනවා. මොකද ඒක ළමෙක් ලියන්න ඕන ටික රූල් 10කින් ලියනවා. සමහර ළමෙක් රූල් 5කින් ලියන්න පුළුවන්. ඒ නිසා තමන් ලියන ටික කෙටියෙන් සරලව පැහැදිලිව ලියන්න. පුංචි ළමෙක්ට ලියන වගේ ලියන්න. මොකද අපි ඒ විදිහට හිතලා ලියනකොට ඉබේම අපේ පේපර් එක ප්‍රායෝගිකව නිර්මාණශීලී වෙනවා. සහ ඔයාලට බාහිර ක්‍රියාවීම වැදගත් වෙනවා. සහ බාහිර දේවල් ගවේෂණය කරලා ඔයාලා තොරතුරු හොයා ගන්න ඕන, අප්ඩේට් වෙන්න ඕන. ඉතින් එහෙම ලියනවා නම් ඔයාලා මීඩියා පේපර් එකේ ඇත්තටම මාක්ස් ස්කෝර් කරන්න ලේසි කියලා මම හිතනවා. සහ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. ඉතින් තවයි කමෙන්ට්ස් දෙනවා නම් ඉතින් අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න. අදට ගිහින් එන්නම්. බයි බයි ඔයාලා හැම කෙනෙක්ටම පරිස්සමින් ඉන්න.